කොහොම කට්ටියට ඉතින් අද ගෙනල්ලා තින්නේ හෙළුලයි watch voice එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හෙළුල watch voice එකේ box එක තියෙනවා. watch voice AMOLED display එකක් කියන watch එකක් මේක. GPS තියෙනවා. ඒ වගේම voice assistant තියෙනවා. always on AOD එක තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි මේක unbox කරගෙන බලමු. හරි ඉටිකොලේ නම් කලින්ම ගලවා ගත්ත මං මෙන්න තියෙනවා පැකින් එකවත් ගලව ගන්න නැතුව කොහමද අපි බලමු උච්චෙක් අයින් කරාට පස්සේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා බුක් එකේ ඉතින් වැඩක් නැහැ කියවන්නේ අපි කේබල් එකක් තියෙනවා හොඳ කේබල් එක USB එන්නේ ඊපස්සේ අපි ස්ට්‍රැප් එකක් දීලා තියෙනවා තව මේකට ඇවිල්ලා තියෙනවා චූටි කවර් එකක් ඒක ගහගන්න මේකෙන් හීරෙනවට එච්චර තමයි ඉතින් තියෙන්නේ අපි ඉතින් වොච් එක කරමු බලමු හොඳ ස්ට්‍රැප් එකක් තියෙන්නේ ඔයාලට පේනවා ඇති ලස්සන එක හොඳ හෙවි තියෙනවා දැන් තමයි අයින් කරේ වොච් එක මරුනේ තව දෙපැත්තේ මේ මෙතන බටන් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති මෙතන වීල් එකක් තියෙනවා කරකවන්න එච්චරයි තියෙන්නේ මෙටල් පිටිපස්ස ගත්තාම ටිකට් එක තියෙනවා ඉතින් අපි ඔන් කරලා බලමු ඔන්නුනා හේලෝ වොච් එක AMOLED නේ මේ උඩ තියෙන ස්ටිකරයක් ඒ කියන්නේ මේකට වෙන ස්ටිකරයක් අපිට ගහගන්න හීරෙනවට ඩිස්ප්ලේ ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම අපිට තියෙනවා ස්පෝට් මේ ටික වෙනස් කරගන්න පුළුවන් මැසේජ් තියෙනවා උඩින් ගත්තාම ටෝච් එකයි සෙටින්ස් ටික තියෙනවා මේ අයිකන් එක වෙන්නේ වොච් එක හෑන්ඩ් එක මේ කරනකොට ඔටෝ ඩිස්ප්ලේ කොන් වෙන්න යටින් මැසේජ් ටික තියෙනවා මේ පැත්තෙන් heart rate sleep ඒ ටික පුළුවන් මේක කරගන්න ඊට පස්සේ මේ බටන් එක ප්‍රෙස් කරාම ඔයාලට මෙනු එකට යන්න පුළුවන් ඊට පස්සේ මේ තෙන්ට ඇවිල්ලා ඩබල් ප්‍රෙස් කරාම දැක්කද වෙනස් වෙනවා අපිට ඕන පැටර්න් එක ඉතින් මේකේ ගේම්ස් ෆ්ලයිට් මෝඩ් shutter player with stress ඊට පස්සේ heart rate phone call ඊට පස්සේ phone call එකක් එනකොට ring වෙන විදිය ඒ ටික තියෙනවා ඉතින් මේ watch එක සාමාන්‍ය ප්‍රමාණයට ටිකක් ලොකුයි මෙතන charging pin එක දෙනවා මෙතන heart rate ඒ ටික ස්කෑන් එක තියෙනවා ඊට පස්සේ strap එක අය මාර ස්මූත්ලි ස්ට්‍රැප් එකක් එන්නේ ඉතින් ඇත්තනම අපි ගන්න බජට් එකට මේක වටිනවා කියලා මම හිතනවා ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මේක වැස්සේ දාන් යනවා නම් සාමාන්‍ය පොදේදී ප්‍රශ්නයක් නැහැ ලොකු හයියෙන් වහිනකොට අපි බයික් එකක එහෙම රයිඩ් කරද්දි මේක වෝටර් රෙසිස්ටන්ට් කියලා එන්නේ ඒ වුණාට මේක ඇතුළට වතුර පොඩ්ඩක් හරි ගියොත් ඔයාලට වොරන්ටි පීරියඩ් එක වොරන්ටි කවර් කරගන්න බැරි වෙන ඕනේ ඒක නිසා තමයි කියන්නේ මේ හයියෙන් වහිනවා නම් වොච් එක ගලවලා දාගෙන යන්න එක කෝකටත් හොඳයි ඉතින් මේ වොච් පේසස් අපිට බලා ගන්න පුළුවන් මෙහෙම ටච් කරාට පස්සේ මේකේන වොච් ස්පේසස් තියෙනවා ඔයාලට කැමති නම් මේ හෙලියොස් ලයි ඇප් එක තියෙනවා මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන වොච් ඉන්ටර්ෆේස් කස්ටමයිස් කරලා දාගන්න පුළුවන් වෙනස් කරගන්න පුළුවන් ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ෆෝන් එක කනෙක්ට් කරලා කොහොමද ෆෝන් කෝල් එකක් එනකොට කොහොමද මේකේ වෙන්නේ කියලා දැන් අපි බලමු කෝල් එකක් එනකොට මොන වගේද අපි පෙන්වන්නේ කියලා වොච් එකේ
අපිට ඉස්කෝලේ ඉඳලා ඔක්කොම ටික ලස්සනට වෙනවා. මම වොච් එකේ පේස් එක මාරු කරගත්තා. ඉතින් ඇත්තටම මේ යටට පෙන්වනවා මේ වොච් එක මාරු ෆන්ක්ෂනබිලිටි ගේම්ස් තියෙනවා, AI voice assistant තියෙනවා, heart rate තියෙනවා, calculator තියෙනවා. ඇත්තටම බජට් ලි ගන්න එක්කෙනෙක්ට මාර වටිනවා. පොඩ්ඩක් බරයි වොච් එක. මම ආසි ස්ට්‍රැප් එකට එක මාර මම ඔයාලට පෙන්නන්නම්කෝ. අතර බෙන්දාම මොන වගේ සයිස් එකකටද තියෙන්නේ කියලා. වොච් එක මේ ගානට එන්නේ. ඇත්තටම ස්ට්‍රැප් එක මාරු ඉන්නේ. ස්ට්‍රැප් එක ඒ එක්ස්ට්‍රා ස්ට්‍රැප් එකකුත් එනවා නෝමල් වොච් එක වගේ. ඉතින් අපි බලමු heart rate. දැන් 80 ගානක් කරගෙන වොච් එක. ඉතින් බලත් මේ වොච් එක ගන්න ඉන්නවා නම් Helus Live Sri Lanka helus.lk කියලා page එක තියෙන එකට ගිහින් බලන්න පුළුවන්. සිම්පල් ටෙක් ලා කරන්නේ. ඊට පස්සේ ඔයාලා ඕනනම් ගෝල්ඩ් වලින් ගන්න පුළුවන් නම් ගෝල්ඩ් වලින් ගන්න පුළුවන්. ඉතින් මේ වොච් එක සාමාන්‍යයෙන් 11750ක් විතර වෙන්නේ. ඔයාගේ බජට් එකට මැච් වෙන විදිහට ගන්න වෙනවා නම් මේක ඇත්තටම මාර හොඳයි. මේක තව වෙනවා සෝලාර් අල්ට්‍රා කියලා එකකුත් මීට වැඩිය චුට්ටක් ලොකුයි. මේක ඔප්ෂන් එකක් විතර GPS තියෙන. ඒක GPS එනවා. ඒක පොඩි පොඩි වෙනස්කම් තමයි එන්නේ. ෆිට්නස් මේක වැඩි තියෙන ෆන්ක්ෂන් රේට් එක වැඩි ඒ ටික තියෙනවා. තව මේ කට්ටිය කියනවා AMOLED ඩිස්ප්ලේ එකක් නැති එක. AMOLED කියන්නේ අර කලර්ස් එම ලස්සනට පැහැදිලිව පේන එක. රුපියල් 7000 ගානට 5000 ගානට වොච් තියෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. අද වොච් අද ගෙනාවේ අපි Helus Watch 4S එක. ඉතින් මේ වගේ තවත් අලුත් ටෙක් ගැජට් ටෙක් රිව්යු වීඩියෝස් වලින් හම්බෙනකම් ඒ වගේම අමතක කරන්න එපා subscribe කරන්න, යාළුවන්ට share කරන්න, like කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා comment section එකේ දාන්න. අනිවාර්යෙන්ම reply කරනවා. මම හිතනවා ඔයාලට බජට් වොච් එකක් සාමාන්‍යයෙන් වියදම් කරන මුදලත් එක්ක මේකේ තියෙන facilities ගැන idea එකක් යන්නේ නැති කියලා. තව බජට් එක අඩුවටක් තියෙන. මේක AMOLED GPS එනහන් තමයි පොඩ price range එක වැඩි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.